එදා හරීම පුදුම දවසක්. මගේ පල්ලා මිතුලි මොනව හරි දෙයක් හොයනවා මම දැක්කා. ඒ කවුද කියලා බැලුවමයි මටත් පුදුම හිතුනේ. ඒ හරීම අහිංසක කුඩා සතෙක්. මම ඌව අපේ ගෙදරට ගත්තා. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මේ කවුද කියලා. ඌ හරීම මෘදුයි. හරීම සංසුන්. බෝතලයකින් කිරි බොනකොට මට හිතුනේ මේ පුංචි පැටියෙක් කියලා. මගේ සෙනෙහසට ඌ ගොඩාක් සමීප වුණා. ටික දවසක් යනකොට මුළු ගෙදරම ජීවයෙන් පිරුණා. ඌ හරීම ක්‍රියාශීලී. මුළු දවසම සෙල්ලම් කරනවා. ඇඳන් උඩ දොරවල් උඩ පනිමින් ඌ කිරණ දේ බලන් ඉන්න එක හරීම විනෝදජනකයි. කිසිම මහන්සියක් නැතිව ඌ දවසම සතුටින් හිටියා. සමහර විට අපි සොයන සතුට තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි අනාපේක්ෂිත දේවල් අස්සේ වෙන්නේ නැති. ඔබ දන්නවාද මේ මොන වගේ සතෙක්ද කියලා? දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ පුංචි යාළුවා දැන් මගේ ජීවිතේම කොටසක්.